අයිබෝන් දුවල පුතාල හැමෝටම අදත් ඔයගොල්ලෝ හැමෝම Let's Learn Commerce with මිනෝෂි නානායක්කාර කියන මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මෙත් එක්කම ආදරෙන් ඉල්ලනවා. අද මම හිතුවා අපිට accounting වලට වගේම business වලට මේ subjects දෙකටම common වෙන ඒ වගේම O levels A levels දෙකටම Cambridge Edexcel මේ හැම exam series එකටම commonly අහන break even analysis කියන එක ගැන පොඩක් ඔයගලන්ට explain කරන්න. break even analysis right මේක මාරම common කියන්නේ ගොඩාක් වෙලාවට commonly questions අහන topic එකක්. ඔයගොල්ලෝ IGCSE කරත් එහෙම නැත්නම් ඔයගොල්ලෝ AS level එකේදීත් ඒ වගේම සමහර වෙලාවට IL level එකේදීත් right මේක business and accounting කියන subjects දෙකේදීම ඔයගොල්ලෝගෙන් check කරන එකක් තමයි break even analysis. right ඒ වගේම තමයි ඔයාලා කවදා හරි entrepreneur කෙනෙක් විදියට businessman කෙනෙක් විදියට ඔයාලගේ business එකක් run කරනකොට මේ break even කියන concept එක දැනගෙන ඉන්න එක ඔයාලට මාරම important වෙනවා. right මොකක්ද මේ break even කියන්නේ? right ඒක කියන්න කලින් මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා සමහර වෙලාවට ඔයගොල්ලෝ අහලා තියෙනවා සමහර businesses තියෙනවා ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝගේ revenue එක එයාලගේ sales මාර හොඳට යනවා. they are like growing ඒගොල්ලෝගේ sales හොඳට තියෙනවා. right හැබැයි ටික දවසකින් යාගේ sales හොඳයි කියන කෙනා ටික දවසකින් කියනවා මට business එක close කරන්න වෙනවා කියලා. මොකක්ද ඒකට reason එක? ඒකට reason එක තමයි යාගේ sales කොච්චර වැඩියෙන් තිබ්බත්. දැන් ඔයගොල්ලෝ දන්නවා එයාගේ sales revenue එක වැඩි වුණාට එයාගේ cost එක high නම් එතන යාට profit කරන්න බෑ. ඒ කියන්නේ at least අපි කියනවා right business එකකද initial stage එකක නම් ඉන්නේ. ඔයා startup එකක් නම් ඔයා අලුතෙන් පටන් ගත්ත business එකක් නම් ඇත්තටම සමහර වෙලාවට ඔයාට profit කරන්න බෑ පටන් ගත්ත ගමන්. පළවෙනි මාසෙ දෙක තුන සමහර වෙලාවට profit කරන්න බෑ. right සමහර businesses තියෙනවා depends on your like the capital or the like working capital you have සමහර වෙලාවට 1 year වගේ යනකම් ඔයාට profit එකක් එන්නේ නැහැ. හැබැයි but එයා survive වෙනවා. ඒ කොහොමද survive වෙන්නේ? අනේ survive වෙන්නේ එයා break even කරන හින්දා. right then what is the break even? right break even means the point at which right the total revenue exactly similar or same to the total cost of the business. right මේ මොකක්ද මම කිව්වේ total revenue එක business එකේ total cost එකට equal වෙන point එක අපි කියනවා break even point එක කියලා. okay so TR equals TC. right මේ මොකක්ද මේ කියන්නේ? දැන් මම ඔයගලන්ට කිව්වා total revenue එක equals වෙනවා කියලා එයාගේ total cost එකට. right okay ඒ කියන්නේ මොකක්ද ඇත්තටම මෙතනින් දැන් මේ break even කියන එකෙන් business එකට කියන්නේ එයාට කියන්නේ how much they have to sell okay at least to cover their total cost. දැන් ඇත්තටම ඔයාට earn කරන ඔයාගේ business එක earn කරන total revenue එකෙන් ඔයාගේ සම්පූර්ණ cost එක cover වෙනවා නම් right එතන ඔයාට profit එකක් නැති බව ඇත්ත but still you can survive. ඔයාට business එක close කරන්නේ නැතුව business එක run කරගෙන යන්න පුළුවන්. ඒතර ඇත්තටම ඔයාගේ business එකෙන් depend වෙන්නේ නැත්තම් initial stage I think no one wants to depend from the business නේ. ඒතර ඔයාට business එක පොඩ්ඩක් තව ඉස්සරහට ඇදගෙන යන්න මේක මාර important වෙනවා. එතකොට ඇයි මේක අපි දැනගන්න ඕනේ? දැන් අපි මෙතන මම ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ break even කියන එක calculate කරන්න කියලා දෙනවා. ඒකට තියෙන්නේ හරිම simple හරිම සරල formula එකක් right. ඇයි මේක business එකකට important වෙන්නේ? මේ break even එක දැනගන්න එක. දැන් ඔයාට නම් මේක important වෙන්නේ as a student in this level like to what to like properly write answers for your accounting or the business papers. හැබැයි for businessmen, for entrepreneurs, this is important, crucial for their business decision making. right so for what? මෙතනින් එයාට identify කරගන්න පුළුවන් එයා how many units කොච්චර outputs ගානක් how many units they have to sell to reach this point. එතකොට එයාගේ
critical situations වලදී අපි හිතමු ආ initial right startup business එකකට නෙමෙයි හැමතිස්සෙම ඒක startup එකක්ම වෙන්න ඕනෙත් නෑ right ඔයා ඉන්නේ difficult situation එකකදී අපි හිතමු country එකම like okay as an example recently the Sri Lankans faced to a flood situation එතකොට අපි හිතමු ඒ වගේ situation එකකදී සමහරලාට ඒ month එකේ right ඔයාගේ employees ට කතා කරලා කියනවා අපි මේ month එකේ අපිට expect කරන්න බෑ like profit එකක්. මොකද reason එක අපිට අපේ customers ලට reach කරන්න බෑ. අපිට සමහරලාට supplies ගන්න බෑ. එහෙනම් at least ඒ වගේ situation එකකදී ඔයා දැනගෙන ඉන්න ඕනි ඔයාගේ break even output එක මොකද්ද loss වෙන්නේ නැතුවවත් at least වෙරිලා ඉන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ employees ලට advice කරන්න you have to try right අපි හිතමු sales employees ලට නම් ඔයා දෙනවා target එකක් you have to at least try to sell this much of output like to break even එහෙම වුණොත් තමයි අපිට business එක මේ මාසේ loss වෙන්නේ නැතුව තියාගෙන යන්න පුළුවන්. ඒතර at least loss වෙන්නේ නැතුව තියාගෙන යනවා කියන එක එතනදී achievement එකක්. Okay, right. එතකොට මෙතනදී like to calculate the break even, we need to know some key points, some key terms actually, some key concepts, right? So what are these? Then අපි already I have like mentioned about total revenue and total cost that you all know, right? Total revenue කියන්නේ අපි total revenue එක calculate කරනවා නම් you know it is price into quantity, right? Total revenue එක අපිට usually එන්නේ it's price into quantity. එතකොට මොකද්ද price into quantity කියන්නේ? Like අපි හිතමු like if you are selling shoes, okay? So like one shoe pair cost for you like අපි හිතමු it's a like you have a fixed cost for the shoes. We'll say like for all the shoes අපි හිතමු like just 500 rupees. එකක් 500 ගානේ ඔයා මේ month එකේ sell කරලා තියෙනවා අපි හිතමු 1000 units of shoes. එතකොට 50 into 1000 තමයි ඔයාගේ total revenue එක. Right? So if you want to calculate the total revenue, this is the way. It's just price into quantity. Right? ඊළඟට what is the next thing? දැන් අපිට ඕනේ total cost එක. දැන් මේ total cost එක කියන එක ඇතුලේ තියෙනවා right two things. Right? එකක් තමයි variable cost. අනිත් එක තමයි fixed cost. Fixed cost and variable cost. Right? What is the difference between these two? Variable cost means the term itself gives you a meaning. Vary. It's vary. Variable cost means it's change with the number of outputs. It's change with the number of outputs. So I'll take the same example. This shoe manufacturing company. So for this shoe manufacturing company, like now you are producing shoes, what is your variable cost? Right? The raw material cost. Right? Raw material cost. Or shoes හදන්න ගන්න materials වල cost එක. ඒක change වෙනවා. Right? ඒක fixed cost එකක් නෙවෙයි. ඒක කොහොමද change වෙන්නේ? It's change with the number of units you produced. දැන් ඔයා මේ month එකේ shoes හැදුවේ pairs 1000 pairs 1000යි නම් right? හැබැයි ඔයා ඊළඟ month එකේ ඔයා shoes pairs 2000ක් හදනවා. එතකොට ඔයාට අලුත් order එකක් ඇවිල්ලා 2000ක් හදනවා. එතකොට ඔයාට same raw material cost එක නෙවෙයි යන්නේ. raw materials කියලා කියන්නේ ඔයා දන්නවා like for shoes නම් leathers and other thing you are using to make the shoes. Right? and ඒත් එක්කම ඉන්නවා ඔයාට එක labor category එකක් ඉන්නවා. ඒගොල්ලන්ට fixed salary එකක් නෙවෙයි දෙන්නේ. එයාට අපි ගොඩක් වෙලාවට production staff එකට දෙන්නේ. එයා හදන units ගානට තමයි අපි pay කරන්නේ. So according to the number of units they are producing, we pay them. එතකොට අපි හිතමු එයා මේ month එකේ හැදුවේ ඔයාගේ staff එක 1000 units. හැබැයි දැන් next month එකේදී ඔයාගේ units ගාන 2000 කරනකොට එයාට pay කරන්න ඕනි ගානත් වැඩි වෙනවා. එයා හදන number of units වලට තමයි එයාට pay කරන්නේ. Okay? So those type of things comes under variable cost. Then what is fixed cost? Fixed cost is the cost like it's do not change with the number of units you produce. It's fixed for a certain level. Example, rent. Okay? And if you have taken a bank loan, that bank loan interest, insurance, taxes, right?
like I mean the rates kind of taxes ඒවා හැම month එකේම fix amount එකක් තමයි pay කරන්න තියෙන්නේ. එතකොට එතන fix cost එකේ තියෙන dangerous part එක තමයි even though if you didn't like produce anything, right, it's zero. If the number of units are zero, still there's a fixed cost. or මුකුත්ම produce කරන්න නැතුව වහලා තිබ්බත් ඔයාගේ shoe factory එක ඔයාට තියෙනවා fixed cost එකක්. එතකොට එතන ඔයාට තියෙනවා පොඩි risk එකක්. මොකද ඔයාගේ fixed cost එක ඔයා කොහොම වුණත් cover කරගන්න ඕනි. right, දැන් මොකක්ද එතකොට එහෙනම් අපි මේ ටික ඔක්කොම දැනගන්න ඕනි reason එක තමයි alright ඒ වගේම තව එකක් මම මෙතනදී ඔයාලට කියවනේ total revenue එක and price එක ගැන. එතන මේ price එක කියන්නේ it's called the selling price. ඔයා එකක් sell කරන price එක. right, දැන් අපිට දැන් මේ කියන්නේ ඔයාට ඔයාගේ break even එක calculate කරන්න පුළුවන් එක විදිහක්. ඔයාට පුළුවන් නම් ඔයාගේ දීලා තියෙන question එකේ දීලා තියෙන details වලින් total revenue එකයි total cost එකයි දෙන්න equal කරන detail එකක් points තියෙනවා නම් හොයාගන්න. ඔයාට ඒ point එකේදී මේ දෙන්න equal වෙන point එක අපි කියනවා break even point එක කියලා. right, but usually අපිට break even point එක හදන්න තියෙනවා formula එකක්. usually they expect you to use that formula. මොකක්ද ඒ formula එක? අපි බලමු. right, ඒක තමයි fixed cost. මං මේ formula එකට එන්න ඕනේ හින්දා තමයි ඔයාලට මම ඒ terms මොනවද කියන එක ගැන explain කරේ. so fixed cost එක තියෙනවා. ඒ fixed cost එක යටට එනවා අපිට contribution කියලා එකක්. so fixed cost over contribution තමයි ඔයාගේ break even output එක calculate කරන formula එක. right, එතකොට මෙතන මේ contribution කියන්නේ මොකක්ද? contribution කියන්නේ selling price minus variable cost. right, this is the way we are calculating break even. එතකොට දැන් ඔයාට fixed cost එක එයා දෙන්න ඕනි. අපි හිතමු එයා directly fixed cost එක දීලා නැත්තම් අනේ එතනදී තමයි ඔයා read කරලා identify කරගන්න ඕනි මොනවාද මේ business එකේ fixed cost. මම examples කිව්වා. අපි fixed cost කියන්නේ එයාගේ number of units එක change වෙන්නේ නැති cost එක. so rent එක, insurance, interest charges, ඒ වගේම fixed staff salary එකක් යනවා. ඒ කියන්නේ example එකක් දෙන්න management salary, management level එකට pay කරන salaries ඔයාගේ number of units එක change වෙන්නේ නැහැ. that is fixed. ඒ ටික ඔක්කොම total එක ගත්තම you will get the fixed cost. okay, right, then what is this contribution? so contribution means it's selling price minus variable cost. what is that? तर මෙතනින් කියන්නේ contribution කියන්නේ right ඔයාගේ selling price එකෙන් variable cost එක විතරක් ඔයා deduct කරාම ඔයාට තියෙන gain එක. right, तर variable cost එක කියන එක එයා ඔයාට දුන්නේ නැත්නම් you know how to get that as well. ඒ කියන්නේ ඒක number of units එක change වෙන cost එක. right, එතකොට fixed cost එක contribution වලින් divide කරාම you will get the number of units you have to sell to get the break even, to meet the break even. right, so this is break even analysis. right, මේක සමහර වෙලාවට like they ask you to figure it out from a graph. මේක graph එකෙන් figure out කරනකොට එයා ඔයාට total revenue, total cost කියන curves දෙක අඳින්න information දෙන්න ඕනි, data දෙන්න ඕනි. total revenue එකයි total cost එකයි ඔයා figure out කරගෙන right, ඒ දෙකට ඔයා ඇන්දහම ඒ දෙන්නගේ curves දෙක cost curves දෙක ඒ දෙන්න intersect වෙන point එක meet වෙන point එක තමයි අපි කියන්නේ break even point එක කියලා. ඒ meet වෙන point එකේදී අපි කියනවා that business that is the break even output of that business කියලා. right, ඒකත් ඔයාට total cost and total revenue curves අඳිනකොට like I'll just give few tips. right, මෙතන total cost එකේදී ඔයා දන්නවා අපිට curve එකක් අඳින්න ඕනේ just 2 points is enough no.
right? Just for a, not for a curve, actually for a straight line, like we say just 2 points enough, no, right? So that line ඔයාට පුළුවන් එකක් 0 0 කියලා ගන්න, because you know, right, sometimes though, like එකක් you anyway have to sorry for this one, total revenue කියන එකේදී right අපිට පුළුවන් එකක් 0 0 කියලා ගන්න. ඇයි 0 0 කියන්නේ? දැන් මම මෙතන ඔයාලට පෙන්වන්න හදන්නේ හදිසියේ හරි අපිට total revenue total cost කියන curves දෙක ඇඳගෙන අපිට හොයන්න වුණොත් එහෙම අපේ break even එක අපිට ඒ දෙක අඳින්න ඇත්තටම points දෙකක් තමයි හොයාගන්න ඕනි, right? එතකොට ඔයාලට පුළුවන් මේ වගේ පොඩි table එකක this is your output and this is the cost, right? එතකොට cost or revenue. අපි ඉස්සෙල්ලාම බලමුකෝ TR කියන එකේ නාම අඳ ගන්න මොනවද ගන්න පුළුවන් points කියලා, right? ඔය ඉස්සෙල්ලාම start කරන්න output එක 0, right? output එක 0 නම් at that level, right, you know your revenue also 0. ඇයි? ඔය කිසිම output එකක් නැත්නම් ඔයාට කිසිම revenue එකක් නැහැ, right? හැබැයි ඔයාගේ output එක 0 වෙනකොට ඔයාට cost එකක් තියෙනවා. What is that cost? Fixed cost, right? අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ ඔයාගේ total cost curve එක කොයි වෙලාවකවත් total cost curve එක මෙතනින් පටන් ගන්නෙ නැහැ. 0 වලින් පටන් ගන්නෙ නැහැ. එයා හැමතිස්සෙම පටන් ගන්නෙ somewhere here. 0 වලට උඩින් පටන් ගන්නෙ. Why? What's the reason? Because there's a fixed cost. ඔයා සම්පූර්ණයෙන් organisation එක වගේ factory එක close කරලා තිබ්බත් there's a fixed cost. එතකොට මෙතන ඔයාට එන්නේ ඒ business එකේ fixed cost එක. Right? For the other one, you can just get another output. A output එක අරගෙන with the information they have given, you can find the cost or the cost and the revenue. So එක point එකක් හැමතිස්සෙම 0 ගන්න. එතකොට TR always start with here. Right? එයා මෙතනින් පටන් ගන්නවා, but TC මෙතනින් යන්නේ. Okay, after that they will intersect somewhere. මේ intersect වෙන point එක තමයි this output is called your break even output. Okay, right. So hope you have an understanding, clear understanding about how this break even works, right? So මට මේක ඔයගොල්ලන්ට explain කරන්න ඕන. මොකද මේක common topic එකක් business accounting හැම subjects දෙකේම අහන වගේම A levels, O levels, Cambridge Excel, national A levels මේ හැමෝටම this is a common topic. So thank you for watching.